තියෙන්නේ. දැන් දැඩිගම රන්නයි මධ්‍යස්ථාන වලින් වැඩි මාත්‍රිකාරම තවත් වැඩි කරලා අඩුම පොලිය තවත් අඩු කරලා දැඩිගම රන්නයි මධ්‍යස්ථාන විශ්වසනීය අපට ලෙන්ගතු අපේම තැන. හායි ඉතින් කොහොමද ඔයාලට? අවුරුද්දෙන් පස්සේ යන පළවෙනි වීඩියෝ එක පළවෙනි ට්‍රැවල් එක. අද නම් ආවේ අපේ මාත්‍රි දැන් අපු අක්කලත් එක්ක ඒ වගේ මගේ මල්ලි කෙනෙක් ඉන්නවා. අද අපි යනවා රිවර්ස් ටර්න් වලට. රිවර්ස් ටර්න් වලට යනකොට මුලින්ම අපිට හම්බ වෙනවා බඹරකිරියල්ල. අපි දැන් ඉන්නේ බඹරකිරියල්ල කියන තැන. අපි එතනට යන්න මේ හදන්නේ. මෙතනින් තමයි යන්න තියෙන්නේ. පාර අයින්නවා තියෙන්නේ. වැඩි දුරක් නෑ මේ මීටර් 100ක් වගේ දැන් පයින් යන්න තියෙන්නේ. මෙන්න බබරකිරියල්ලට යන තැන. දැන් නම් මෙතන පාලම අබලන් වෙලා තියෙන්නේ. මෙතන යන ගමේ මිනිස්සුන්ට විතරයි යන්න පුළුවන්. බාහිර කඩේට යන්න එපා කියලා තමයි පාලම කැඩලා තියෙන්නේ. මෙතන තමයි යන්න තියෙන්නේ බබරකිරියල්ලට. මේ පාර අයින මෙතනින්ද බලන ලේසි වාහනයක යනවත් ආවත් බස් එකෙන් ආවත් බලන ලේසි. පාලම කැඩලා තියෙන්නේ. බිස්කට් ඉක්ුණු චොකලට් එහෙම තියෙනවා අපි ළඟ. මේ ඔක්කොම කිතුල් වලින් හදන්නේ. කිතුල් යෝගට්. කිතුල් ටොපික් තියෙනවා. මොනවද කිතුල්? යෝගට්. කිතුල් යෝගට්. අපි දැන් කිතුල් යෝගට් පන්නයි හදන්නේ. හොඳයිද? චිල්. හොසයි. මොනවද බං? මොනවද තියෙන්නේ? කීයද එක? මේ හරියද කියලා? අපි යන්නේ. අපි දැන් රිවර්ස්ටර්න් වලට යන ගමන් ඉන්නේ. අද නම් ඉතින් ක්ලයිමේට් එක කියන්නේ අපි හිතන වයිබ් එක නෑ මොකද රස්නේ වැඩි. ඒ වගේම අද සෙනගත් පොඩ්ඩක් වැඩි නිවාඩු දවසක් ඉන්නේ. මේ දවස් නගරුත් බෙන්ගලා. අපි යන ටවර් ටික තියන්න නෑ. අර හිතන වයිබ් එක නෑ අද. අපි මම හිතේට යම් ඉදම් පිළිලා කියන වයිබ් එක වගේ ඒ වයිබ් එක අද ගන්න බැරි වෙනවා වගේ තියෙන්නේ. අපි යන් ඉස්සරහට. රැන්ඩම් එකෙන්. රිවර්ස්ටර්න් වල මේ ටික තමයි හුලං කපොල්ල කියන්නේ. ඊළඟ හුලඟ නට්ටයක් අඩේ. තමා ලස්සන අද නම් වීව් කඳුර පේනවා වටේ කඳුර එක. නකල්ස් කඳුර රක්ෂිතේ ලස්සනම කඳුර ටික බලා ගන්න පුළුවන් මේ පැත්තේ.
හතර පැහැදිලි මුළු වීව් එකම. අද රිවර්ස්ටර්න් හොඳම වීව් එක බලා ගන්න පුළුවන්. වටේම හොඳට පේනවා. කියන්න වචන මාර ලස්සනයි. කියන්න තා ටික. වාව් කොහොමද view එක පට්ටනේ සුපිරි මලයන් යද්දී ඊට පස්සේ මගේ සහයට එක්ක ඇවිල්ලා අපි දැන් ඉන්නේ පිටවල පතන කාපාකේ. අද නම් සෙනග වැඩි පාරවල් එහෙම ආරෙදි බ්ලොක් වෙලා තියෙන්නේ. නිමවට දවසක හරි වෙස්ටර්න් එන්න එපා. තනිකර සෙනග. දැන් අපි කන්න යන්නේ. සෑම ලෑස්ති වෙනවා මෙතන. දවල් ආහාරය ලබා ගන්න හදන්නේ. කොහමද අද? අද මාර සුපිරිනේ. සුපිරි. ට්‍රැෆික් එකේ අවුලනේ සෙනග තමයි. ඒක තමයි සෙනගෝ. ඉතින් මේ පිටකල පතන හැදෙන්නත් අතීත ගෙම්වාරේ පොඩි කතාවක් තියෙනවා. වැද්දෝ දෙන්නෙක් ඉඳලා තියෙනවා. ඒ දෙන්න ඇවිල්ලා තියෙනවා මෙහාට. එනකොට එක වැද්දෙක් නැවතිලා තියෙනවා. එයාගේ නම පිටගොඩ. අනිත් එක්කෙනෙක් ඉන්නවා ඇටගොඩ කියලා. ඒ දෙන්න මේ ප්‍රදේශයේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. එතකොට පිටගොඩ කියන එක්කෙනා මේ ප්‍රදේශයේ මේ පිටවල තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඇටගොඩ කියන එක්කෙනා ඇටන් වල තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒකෙන් හින්දා තමයි මේ නම් දෙක හැදිලා තියෙන්නේ. අද නම් පිටවල පරිදි සෙනග වැඩි.
පිටවල පතනට ආවම ඉතින් නකල්සල ඉන්න දැවන්තයෝ සෙට් එකක් බලා ගන්න පුළුවන්. මේ පැත්තේ රිවර්ස් ටර්න් තියෙනවා. මේ පැත්තේ රිවර්ස් ටර්න්, මේ පැත්තේ 5 පීක්, මේ පැත්තෙන් තියෙනවා ඈත යහන් ගල පේනවා මේ හරිය. ඊට පැත්තේ ලකේගල, මානිගල. ඒ වගේ ගොඩාක් ලොකු view එකක් අහු වෙනවා. ඉතින් මේ හරියට නකල්සිල්ල ඉන්න දැවන්තයෝ ඔක්කොම බලා ගන්න පුළුවන්. මේ වෙලාවේ මීදුවෙන් ඇහිලා ගිහිල්ලා තියෙන ගොඩක් පැති. ඈතින් පේනවා යහන් ගල නම් හොඳට පේනවා. යහන් ගලයි ලකේගලයි නම් හොඳටම පේනවා. මේ විදියට මගේ රිවර්ස් ටර්න් වීඩියෝ එක ඉවරනවා. සේරැල්ලට යන්න වෙලාවමදී අපි අක්කලා ඔයක් එක්ක ආවේ ඉතින්. තාම මේ වගේ ලස්සන වීඩියෝ එකක් ඉක්මනට අහමු. ආයෙසරයක් කියනවා අනිවාර්යයෙන්ම සේරැල්ලට යන්නත්. ඒ වගේ මැටර්නල ගම්මානය තියෙනවා. ලස්සන පැති ටිකක් තියෙනවා. ඉතින් රිවර්ස් ටර්න් නකල්ස් කියන්නේ ඉතින් කියන්න දෙයක් නැහැ. මාරම ලස්සන ලොකේෂන් ටිකක් බලා ගන්න හැකි නකල්ස් වලට එනවා නම්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙයි. ඔයාලා සමගන්න අනිවාර්යෙන් channel එක subscribe කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. travel little අනද සමගන්නවා පිටවල පතන ඉඳලා.